අන්න මඩ දාලා මඩ අල්ලන්න නම් හරිම කැමති නේද? ඔයා ඉතින් කොස්සේට ලුණු කප හිටින්න මං ආවේ එළියට. කෙල්ලන්ට. ලුණු කප හිටියේ රස කෑමක් හදන්න. එහෙනම් මාත් උදව් කරන්න. උදව් කරන්නකෝ එහෙනම්. මේකට දැම්මා ලුණු කපුවේ. ඔව් පුතේ. මම ඒකට සීනි දාලා මිරිස් දාලා රස සීනි සම්බල් එකක් හැදුවා. නේ. පිටි කප් එක දෙන්න පුතේ. මම දාන්න. ලුණු දෙපාරක් දානවද? නෑ පුතේ මේ ආප්ප සෝඩා දැම්මේ. ආප්ප සෝඩා. දැන් ඉතින් අපි මේ ටික හොඳට කලවම් කරගමු. පුතේ තව පිටි චුට්ටක් දාන්න දී වැඩි වගේ. ඔන්න දැන් නම් ඇති පුතේ. මේක අපි හොඳට තුනී කරගමු. අම්මා ඒ පුතේ අද ඉස්කෝලේ අකුරු කියවුවනේ මම. ඔව්. මැඩම් මට තරුවක් දුන්නා. හොඳයිනේ මංගේ දූ. මම මට කිව්වා ඔයා හොඳට කියවුවා කියලා. අම්මා ඒ පුතේ මැඩම් කිව්වා හෙටත් හොඳට කියවුවා තරු දෙකක් දෙනවා කියලා. එහෙනම් හෙට තරු දෙකක් අරන් ඇවිල්ලා අම්මට පෙන්නන්න ඕනේ. හොඳද? අපි එනකොට අද තරුව ගැලවිලා නැහසට ගිහින්. නැහසට ගිහින්ද? මැඩම් තරු දීපුවා ඒ දාලා තිබුණා ෆෝන් එකේ. මම දැක්කා ඔයාට දීලා තියෙනවා. රතු පාටින් තරුවක් දීලා තිබ්බේ මට. ඔව්. අම්මා ඒ පුතේ අපි රොටේ පෑන් එකේ අල්ලන්නේ නැද්ද? නෑ පුතේ මම යට ටිකක් දාලා දැම්මේ. ඔන්න පුතේ රොටිය නම් හරි. දැන් ඉතින් මේක නිමුනහම සීනි සම්බෝල ටික ඇතුළට දාගමු. දැන් ඉතින් මෙන්න මෙහෙම හිමීට කපා ගමු. රොටියක් හයිය වුණත් කපා ගන්න පුළුවන් නේද අම්මා ඇතුළ? මේ රොටිය හයිය නෑ පුතේ. අපි බිත්තරෙන් ඇනුවේ. උඩට පිඹුණා මතකද ඔයාට මේක හදනකොට? නේ දැන් සීනි සම්බෝල ටික දාගමු. අම්මා මම අහන්නම්. හරි මේක දාලා ඉවරුනහම මොම ඉන්නකෝ. වහන්නද අම්මා? ඉන්නකෝ. ඔන්න ඉතින් අපි යාළුවන්වත් කියමු මේ වගේ රසට ගුණට බිත්තරයක් එහෙම දාලා රොටියක් හදලා අපිටත් කියන්න කියලා. දැන් වහන්න. වහන්න. කෝ. හරි. ඔයාට මම කපලා දෙන්නම්. ඔන්න පුතේ දැන් හරි. ඔන්න ඉතින් අපි හදපු සීනි සම්බෝල රොටිය. අපේ යාළුවන්ටත් කියමු අපේ රොටි එක රස පාටට තියෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා. ඔන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. අනිවාර්යෙන් බලන්න. ඔන්න අපේ රසවත් රොටි එක.